සොබාදහමත් සංස්කෘතියත් එකට අත්වැල් බැඳ ගනිමින් වසර දහස් ගණනක් ජාතියට බත සැපයූ ශ්‍රී ලංකාව පුරා විසිරී පවතින කුඹුරු පරිසර පද්ධති අප සතු අභිමානවත් වී වගා සංස්කෘතියේ ජීවමාන සාක්ෂයයි. යල මහ දෙකන්නයෙහිම දියවර සපයන මහා වාරි මාර්ගද නිල් දියවර සපිරි කුඩා වැව් හා ජල පහරවල් ආශ්‍රයෙන් බැඳුණු අමුණු මුල් කරගත් කුඩා වාරි පද්ධතිද එසේ නොමැති ප්‍රදේශවල වැහිදිය භාවිතයෙන් කරන වගාවද වී වගාවට එක කරන්නේ විවිධත්වයකි. අප රටේ වී වගාවේ විවිධත්වය අප රටටම උරුම වූ සුවිසල් ජෛව විවිධත්වයත් එය නඩත්තු කරමින් ගොවිතැනෙහි නියැලෙන්නන්ගේ මෙන්ම ආහාර සුරක්ෂිත භාවයට ඍජුවම වග කියන ජන සංස්කෘතික අංගවලින්ද පෝෂණය වූ අනාදිමත් කාලයක සිට තහවුරු වූ තිරසාර පද්ධතියකි. තිරසර පද්ධතියට බරපතල හානි පමුණුවමින් වී වගාවේ තිරසර භාවය අස්වැන්නෙහි ප්‍රමාණාත්මක භාවය පමණක් යැයි නිර්වචනය කරමින් එය වැඩි කිරීම සඳහා යොදාගත් උත්සාහය නිසා වර්ධනය වූ ආර්ථික පාරිසරික සෞඛ්‍යය හා සමාජීය ගැටලු අපමණය. කෘෂි රසායන භාවිතය නිසා ඇතිවෙලා තියෙන වකුගඩු රෝග, දියවැඩියා, පිළිකා, වඳ බව වගේ රෝග තත්ත්ව අද මුළු මහත් රට පුරාම ව්‍යසනයක් බවට වසංගතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අප ඉදිරි අවුරුදු 4ක 5ක පමණ කාලය තුල මේ කෘෂි රසායන අවදානමින් ගැලවුණේ නැත්නම් නිශ්චිත වශයෙන්ම මුළු මහත් රටම තවත් විශාල අම්හනුවලක් බවට පත් වෙනවා. මේ වෙනකොට අපට තියෙන සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ භූගත ජලය මේ වන විටත් දූෂණයට ලක් වෙමින් පවතිනවා. එහි මුල්ම වග උත්තරකරුවා වන්නේ පලිබෝධනාශක හා කෘෂි රසායනිකයි. මේ වී වගාවෙන් මේ ගොවි මහතුරු ඈත් වෙලා ඉන්නේ මේ කෘෂි රසායන වලට සහ ඉතර වී වලට අධික වියදම නිසා. මේ අනුව දේශගුණික හා කාලගුණික විපර්යාසවලට මුහුණ දීම, මැරුණු පස නැවත ජීවී පසක් බවට පරිවර්තනය, ගුණාත්මක බිත්තර වී නිපදවා ගැනීම, ගොවින්ගේ ආකල්ප වෙනස් කරමින් බාහිර යෙදවුම් අවම කරගනිමින් අස්වැන්න වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස දේශීය වී වර්ග හා වැඩි දියුණු කළ වී වර්ග වගා කිරීමට පසුගිය කාල පරිච්ඡේදය පුරා නොඑක් රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන එක්ව අම්පාර, කෑගල්ල, කුරුණෑගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල වැඩසටහන් ක්‍රියාත්මක කළා. අම්පාර දිස්ත්‍රික්කය ගත්තට පස්සේ 20%කට වඩා වැඩි ප්‍රමාණයක් සහල් නිෂ්පාදනය සහ වී නිෂ්පාදනය කරන්නේ අපේ මේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අපි සාම්ප්‍රදායිකව වී වැපිරීමේ ක්‍රමත් එක්ක අනුගමනය කරලා බලද්දී අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් අපි විවිධ ක්‍රම අත්හදා බලලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි හඳුනාගත්තු ගැටලුව තමයි මේ වකුගඩු රෝගය කියන එක. ඒ සඳහා දිස්ත්‍රික්කයේ පුරාම ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ අපි කාබනික වී වගාව ගොවීන්ට හඳුන්වලා දීලා තිනවා. ඒ අනුව පරිසර හිතකාමී ලෙස වී වගා කිරීමේදී ඇතිවන අභියෝග ජය ගැනීම සඳහා විකල්ප වී වගා ක්‍රම සඳහා යොමු වීම එක් විසඳුමක් වුණා. ඇට පෙළට දැමීම මෙහි එක් ක්‍රමවේදයක්. එහිදී අපට වී ඇට පෙළට දමන යන්ත්‍ර කිහිපයක් හඳුනා ගන්න පුළුවන් වුණා. මේ යන්ත්‍රවල විවිධ විශේෂතා තිබෙනවා. මේ කුමන යන්ත්‍රයකින් වුවත් අපට සාර්ථකව ඇට පෙළට දමන්න පුළුවන්. ඉතාම වැදගත් වන්නේ යෝග්‍ය කාලගුණික තත්ත්වවලදී සහ නිසි පරිදි බිම් සැකසීම් කරන ලද ලියැද්දක් සකසා ගැනීමයි. සකසාගත් ලියැද්දේ මෙන්න මේ ආකාරවලට ඇට පෙළට දැමීම කරගෙන යන්න පුළුවන්. පෙළට ඇට දැමූ කුඹුරක ඇති ප්‍රධාන වාසිය වන්නේ වල් පාලනයට පහසු වීමයි. ඉස්නම් බැඳ තෙත් කරගත් කුඹුර වීඩර් කිරීම මගින් සාර්ථකව වල්පැල පාලනය වන අතරම පසේ වාතයත් දියුණු වෙනවා. ගසේ වර්ධනයට අවශ්‍ය සැකසූ කාබනික පොහොර දෙවන වතාවට යෙදීමෙන් සාර්ථකව ගොයම් ගසේ වර්ධනය ඇති වෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කන්න කිහිපයකදී ලබාගත් දත්ත විශ්ලේෂණයෙන් ඒ බව හොඳින් තහවුරු වුණා. අප හඳුනාගත් තවත් විකල්ප වී වගා ක්‍රමයක් පැරෂුට් ක්‍රමය. සුවිශේෂ බඳුන්ගත තවන් ක්‍රමයක් උපයෝගී කරගත් මෙම ක්‍රමයේ වාසිය වන්නේ මනා ජල පාලනයකින් වල් පාලනය කර හැකි වීමයි. විකල්ප වී වගා ක්‍රම අතුරෙන් ඉතා සුවිශේෂ වන්නේ ශ්‍රේහිවත් සූක්ෂම වී වගා ක්‍රමයයි.
අක්කරයකට වී කිලෝ 4-6 අතර තරම් අඩු බිත්තර වී ප්‍රමාණයකින් වගා කළ හැකි ශ්‍රී ක්‍රමයේදී කොටු සලකුණු කරන ලද ලියැද්දේ මනා පරතරයකින් සිටුවීම නිසා වීඩර කිරීම ඉතාම පහසු වේ. වීඩර කිරීම මගින් රසායන ද්‍රව්‍ය නොයදා සිදු කරන සාර්ථක වල් පාලනයට අමතරව ගොයම් ගසේ මුල් කැපී ගොස් හොඳින් වාතනය වී පොහොර උරා ගැනීම මැනවින් සිදුවේ. මෙය ගොයම් ගසේ වර්ධනයට ඍජුවම බලපායි. සිටුවන ක්‍රමයේදී ශ්‍රමයේ ඵලදායිතාව සලකා බැලීමේදී යාන්ත්‍රික පැල සිටුවීම තවත් සාර්ථක විසඳුමක් ලෙස භාවිත කළ හැකි වන අතර විශාල ඉඩම් සඳහා මෙම ක්‍රමය වඩාත් ඵලදායී වේ. අතෝ විකල්ප වීවගා ක්‍රම භාවිතා කිරීම තුළින් ගොවි මහතුන් ලබා ගත හැකි වාසි කීපයක්ම තියෙනවා. දැන් එකක් තමයි ඇත්තටම දැන් පෙරට බීජ දැමීම හෝ පැලචුට් වගා ක්‍රමය ඒ වගේම අතින් පැල සිටවීම වගේ දේවල් වලදී වගා කටයුතු කිරීමේදී වල් පානය කරන්න පුළුවන් වල් නාශක නොයදා. දෙවෙනි එක තමයි අඩු ජල ප්‍රමාණයකින් වගාව ස්ථාපිත කරන්න යන්න පුළුවන්. මේ කුඹුරේ ශ්‍රී වගා ක්‍රම යටතේ තමයි වගා කරේ. එතෙන්දී අස්වැන්න සමීක්ෂණ මගින් අපි තහවුරු කරගත්තා අස්වැන්න වඩාත් ඉහළ මට්ටමක තියෙනවා කියලා. මේ ආකාරයේ විකල්ප ක්‍රමවේද භාවිත කළ සමහර ගොවි කණ්ඩායම් සංවිධාන හා ආයතන ගුණාත්මක බිත්තර වී නිපදවීමේ කාර්යයෙහි නියැලී සිටිනු දැකිය හැකිය. ඉතා ජනප්‍රිය දේශීය වී වර්ග මෙන්ම වැඩිදියුණු කළ වී වර්ගද ඉතා කුඩා ප්‍රමාණවලින් ලබාගෙන සාර්ථක ලෙස ගුණනය කරමින් නිපදවන බිත්තර වී ප්‍රදේශයේ අනෙක් ගොවීන්ටද ලබා දීමෙන් අතිරේක ආදායමක් ලබා ගන්නා පිරිස්ද මේ අතර සිටිති. දේශීය වී වගා කරන ගොවීන්ට දේශීය වී වර්ගවල අනන්‍යතාවය පිළිබඳ ගැටලු මතුවෙනවා. මේකට විසඳුමක් විදිහට ජාන සම්පත් මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා ලියාපදිංචි අංකයක් යටතේ වී වර්ග අපි ලබාගෙන තියෙනවා. ඒ ලබාගත් වී වර්ග ගොවීන්ට ලබා දීලා ගුණනය කිරීමේ වැඩසටහනක් කරලා ඒකේ ලබාගත් වී වර්ග අපි අනිත් ගොවීන්ටත් ලබා දීලා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් කරනවා. පෙරසර වී ගොවිතැනෙහිදී ගොවීන් මුහුණ දෙන තවත් ගැටලුවක් වූයේ රසායනික යෙදවුම් නිසා ගොයම් ගසේ ස්වාභාවික වර්ධනයට වන හානියයි. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා දේශීය වී වර්ග වගා කිරීම ප්‍රායෝගිකම ක්‍රමවේදය විය. දේශීය වී වගා කරන්නන්ගේ අත්දැකීම් ඊට හොඳම සාක්ෂිය සපයයි. ලංකාවේ දේශීය වී වගා කරන ගොවීන් දැනගත යුතු විශේෂ කාරණයක් තියෙනවා. මේ තියෙන හැම වී වර්ගයක්ම හැම තැනටම ගැලපෙන්නේ නැහැ. ලංකාවේ තියෙන දේශගුණික සහ පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන ඒ වගේම පසේ තියෙන වෙනස්කම් වලට ගැලපෙන වී වර්ග අපි ඒ තැන්වලට තෝරා ගතුයි. එහෙම කරොත් ඉතා හොඳ අස්වැන්නක් දේශීය වී වර්ග වලින් ගන්න පුළුවන් අපිට. මහා වාරි මාර්ග හා සුළු වාරි මාර්ග මගින් වියලි කලාපයේ කුඹුරු සඳහා අවැසි ආකාරයට ජලය සපයා ගැනීම ප්‍රධාන අභියෝගයයි. නමුත් මේ ගැටලුවට විසඳුම් ලෙස අඩු ජලයෙන් වගා කිරීමේ ක්‍රමවේද පිළිබඳ ගොවීන් දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ පිරිස් ආකල්ප වෙනසක් ඇති කරගෙන පෙරසර වී ගොවිතැනෙහි නියැලීම වී ගොවිතැනට මහත් අස්වැසිල්ලක්. අපිට වතුර ලැබෙන්නේ මහා වාරි මාර්ගයෙන්. අපිට වතුර මේ සීමා කරනවා. අපි ඒගොල්ලෝ කියන විදිහට අපිට වැඩ කරන්න ගොඩාක් අමාරුයි. අපි ඉතින් මේ වතුර අනේ මේ මදි අපිට. ඒ වැඩ කරගෙන එනකොට ඉතින් අපිට අස්වැන්න ගන්නත් බෑ ඒ ආකාරයෙන් අපි හුරුලා තියෙනවා දැන් යන්ත්‍ර මගින් පැල සිටවීම, අතින් පැල සිටවීම, ඇට පේලි දැමීම ඒ වගේ අපි ඉතින් පුරුදුලා ඉන්නවා. ඉතින් මේ අපිට හොඳ අස්වැන්නක් ගන්නත් පුළුවන්. දිගින් දිගටම රසායනික පොහොර යෙදීමෙන් ගොවි බිම් වලට සිදු වූ හානිය නිසා පසුගිය කාල සීමාව තුළ පරිසර හිතකාමී විකල්ප වී වගාවෙහි නිරත වන ගොවීහු තමන්ගේ ගොවි බිම් පොහොර කිරීම සඳහා කාබනික ක්‍රමවේද ගණනාවක් භාවිත කළහ. ඒවා බිම් සැකසීමට පෙර, බිම් සැකසීමේදී හා බිම් සැකසීමට පසු යනුවෙන් අධීර 3කින් යුක්ත විය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා රසායනික පොහොර ඉතාම වැඩියෙන් පාවිච්චි කරමින් පවතිනවා. නමුත් අපේ පර්යේෂණ කටයුතු වලට අනුව අපිට පුළුවන් මේ ස්වභාවික පරිසරයේ ඉන්න බැක්ටීරියා වර්ග පාවිච්චි කරලා මේ රසායනික පොහොර භාවිතය අවම කරලා ශාකයෙන් ලබා ගන්න පුළුවන් ඉහළ අස්වැන්න ලබා ගන්න මේ බැක්ටීරියා භාවිතා කරා.
පරිසර හිතකාමී වගා ප්‍රවේශයේදී ඉපනැල්ලේ සිටම පොහොර කිරීම සාමාන්‍යයෙන් සිදු කැරේ. කිවුළු ඇල සකසා පිදුරු අමුගුම ආදී ස්වාභාවික දෑ යොදා ලියැද්දේ 4 කොනෙහි සාදා ගන්නා පොහොර වලවල් දෙහියට පෙර ලියැද්ද පුරා විසුරුවා හරින ගොවියා මූලික පොහොර කිරීමට නොහැකි වූ කල බිම්හීයට පසු ලියැද්දේ තනින් තන පොහොර වලවල් සාදා සති දෙකකට පසු එය විසුරුවා හරින. කාබනික ක්‍රමයට ලියැද්ද පොහොර කරන ගොවියා සෑම විටම අඩු වතුරෙන් සීසෑම සිදු කර ලියැද්දේ පොහොර සෝදායාම පාලනය කිරීමට සමත්ව සිටී. පරිසර හිතකාමී ලෙස වී වගාවට නැඹුරු වූ ගොවීහු ඌනතා සඳහා ත්‍රිතේයික ප්‍රතිකාර ලෙසද ස්වාභාවික දේ යොදා ගනිමින් කාබනික පොහොර සාදා ගනිති. මෙසේ සාදා ගන්නා කාබනික පොහොර වීඩර කිරීමක් සමග වගාවට එක කිරීම මගින් වසවිසෙන් තොර සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට ගොවීහු සමත් වෙති. තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා මාර්ගය පාදා ගන්න කලන්න තියෙන වැදගත්ම දෙයක් තමයි පරිසරයේ සිටින ශුද්‍රජීවී ක්‍රියාකාරය, පසේ සිටින ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන පසේ සරුබව තිරසාරව පවත්වා ගැනීම. අතීතයේ සිට ගොවිබිම් පෝෂණය කිරීමේදී ප්‍රධාන දායකත්වයක් සැපයූ ක්‍රමවේදයක් වූ සමෝධානික ගොවිපොළ ක්‍රමයට ගොවීන් නැවත හුරු කිරීම මගින් වී වගාවේ අභියෝග රැසක් ජය ගැනීමට හැකියාව ලැබී තිබේ. මේ ප්‍රදේශයේ වී වගාව තමයි ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ. එතෙන්දී ඇත්තටම පොහොර ගැටලුව ගොවින්ට ගොඩක් තියෙනවා. ඒකෙදී සමෝධාන ගොවිපල් ක්‍රමයට ගියාට පස්සේ අතිරේක භෝග කරන හින්දා පොහොර පසට එකතු වෙනවා. ඒ නිසා පොහොර ගැටලුව මගහැරලා තියෙනවා. ඒකෙන් පසේ පෝෂකත්වයත් වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ වගේම වී වගාවෙන් එන ආර්ථික අවදානම මෙම සමෝධාන ගොවිපල් ක්‍රමය නිසා මගහැරලා තියෙනවා. ශ්‍රී ලංකාව වැනි සුවිශාල ජෛව විවිධත්වයක් ඇති රටක නිසි පරිදි ජෛව විවිධත්වය පවත්වා ගැනීම තුළින් දරුණු වසංගත තත්ත්වයකදී හැර ලෙඩ රෝග පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ නිසා වී වගාවේ ඒකාබද්ධ පලිබෝධ පාලනයේදී ජෛව විවිධත්ව සංරක්ෂණයට ගොවීන්ගේ දැනුම ආකල්ප සහ කුසලතා දියුණු කිරීම ඉතාම වැදගත්. එම නිසා පරිසර හිතකාමී වී වගාවේ වූ නියරේ වල් පාලනයට ලබා දෙන්නේ සුවිශේෂ ස්ථානයක්. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ගොවීන් ගොවි සංවිධාන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේ උනන්දුව උත්සාහය කැපවීම මත පරිසර හිතකාමී ලෙස දේශීය වී වගා කිරීම ප්‍රචලිත කිරීම මේ වන විට සාර්ථක ඵල නෙලාගෙන තිබේ. மாற்று முறையான நெல் விவசாயத்தை நாங்கள் இந்த அம்பாறை மாவட்டத்தில் பரவலாக அமல் நடத்தி வருகின்றோம். විකල්ප විභාගව සම්බන්ධයෙන් අපි අම්පාර දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. අපි වී නිෂ්පාදනය කරන්නේ පරිසර හිතකාමී විදියටයි. මේ ක්‍රමයේ ලැබෙන මූලික වාසිය වන්නේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් වෙන එකයි. ඊට අමතරව අඩු පිටතර වී ප්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක් කරගන්න පුළුවන්. අපි අම්පාර දිස්ත්‍රික්කයේ පුරාම මෙම ව්‍යාපෘතිය කරගෙන යනවා. විශේෂයෙන් මෙමගින් හොඳ අනාගතයක් ලැබෙයි කියලා මං හිතනවා. පරිසර හිතකාමී ක්‍රමවේද ඔස්සේ දේශීය වී වගාව සිදු කරන ගොවීහු මේ වන විට තම නිෂ්පාදන සඳහා සහභාගීත්වය සහතික කරන ක්‍රමවේදයක් මගින් තම නිෂ්පාදන සහතිකකරණයට ලක්කොට වෙළඳපොළ ප්‍රතිලාභද අත්කරගෙන සිටිති. ඒ සඳහා නොඑක් ආයතන හා සංවිධාන ඒකරාශී වී ගොවීන්ට අවශ්‍ය වෙළඳපොළ සකසා දීමේ කාර්යයට සමගාමීව ලාංකීය පාරිභෝගිකයන් වසවිසින් තොර පරිභෝජන රටාවකටද යොමු කිරීමට උත්සාහ දරමින් සිටී. කෑගල්ල දිස්ත්‍රික්ක පුරා දේශීය වී වගාව ප්‍රචලිත වී තිබෙනවා. එය මුල ආරම්භයේ සිට අලෙවිකරණය දක්වා ගොවි ජනතාව සඳහා අපේ ගොවි ජන සේවා මට්ටමින් උදව් කරනවා. කණ්ඩායම් සහභාගීත්ව ක්‍රමය තුළින් සාත්වීකරණය කරගෙන යනවා. ඒ තවදුරටත් සීසයිඩ් ආයතනය මගින් අධීක්ෂණය කටයුතු කරගෙන යනවා. පරිසර හිතකාමී වී වගා ප්‍රවේශය තුළ අද වන විට කාන්තාවෝද සක්‍රීය දායකත්වයක් ලබා දී ඒ තුළින් ප්‍රතිලාභ අත්කර ගනිමින් සිටිති. අපි මඩකලපුව එළවලු පළතුරු හදලා විකුණනවා. විස නැතුව. ඒ එළවලු මෙහි ඉන්න
කට්ටියට දෙන්න ඕනේ කියලා අද අපි මෙහි එවිල්ලා බිස්නස් කරනවා. හොඳටම බිස්නස් එක කරනවා. රසායන භාවිතය වැඩිවීම හා පටු කෙටිකාලීන ආර්ථික අරමුණු වෙනුවෙන් රසායනික පොහොර භාවිතයට ගොවීන් හුරු කිරීම මෙන්ම පාරිභෝගික ප්‍රජාව අයහපත් පරිභෝජන රටාවකට හුරුවීම නිසා වත්මන් සමස්ත ලාංකීය ප්‍රජාව මෙන්ම නූපන් පරපුරද විශාල ව්‍යසනයකට ගොදුරු වී ඇත. එබැවින් තිරසර වගා ප්‍රවේශයක් යනු රට හමුවේ ඇති ජාතික අවශ්‍යතාවකි. අපි එකවන්ව අද එක දෙයක් හිතනවා ඒ මේ රටේ මේ වසවිස අවසන් කර ගැනීම. ඒ සඳහා අපි සියලු දෙනාම එක්සිත්ව නැගී සිටිමු. අපට පුළුවන් දිනන්න අපි මේක ජයග්‍රහණය කරනවා. රටේ දසත විසිරී සිටිමින් පරිසර හිතකාමී ලෙස දේශීය වී වගාවේ නියැලුණු පුද්ගල කණ්ඩායම් ආයතන හා සංවිධාන අද වන විට එකම අරමුණක් වෙනුවෙන් පෙළගැසී සිටී. දැන් අපි ගොවිතැන් කරන්නේ වසවිස දාලා රසායනික ගොවිතැන මේක සම්පූර්ණයෙන්ම නවත්තලා රසායනික ගොවිතැන වෙනුවට වසවිස නැති ගොවිතැනක් දක්වා යන්න පුළුවන් කියන කාරණය ගැන අපට ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. මේ ජාතික ප්‍රතිපත්තිය අනුව ඒ ඉදිරිපත් කරලා තියෙන දසවැදෑරුම් ප්‍රතිපත්තිය අනුව වැඩපිළිවෙල අනුව ස්ථීරවම වසවිස නැතුව පලිබෝධ පාලනය කරන්න පුළුවන්. වසවිස නැතුව ඇතිතරම් පෝෂ්‍ය පදාර්ථ පොළොවට එකතු කරන්න පුළුවන්. වසවිස නැතුව අපේ නිෂ්පාදන කල් තබා ගන්න පුළුවන්. වසවිස නැතුව අපට රසකාරක ස්වාභාවික රසකාරක වලින් වසවිස නැතුව ආහාර ගන්න පුළුවන්. මේ අංග 4 සම්පූර්ණ කරන්න පුළුවන් විදිහේ දසවැදෑරුම් බඩපිල්ලක් දැන් රජය හදලා ක්‍රියාවට නගලා තියෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල කුඩා කණ්ඩායම් ලෙස ආරම්භ කළ දේශීය වී පරිසර හිතකාමී විකල්ප වී වගා ක්‍රමවේද ඔස්සේ වගා කිරීමේ වැඩසටහන අද වන විට ජාතික වැඩසටහනක් බවට පත් වී ඇත. තිරසර වගා ප්‍රවේශයක් තුළින් වසවිසෙන් තොර රටක් නිර්මාණය සඳහා රාජ්‍ය මැදිහත් වීම මත කෘෂිකර්මයට අදාළ රාජ්‍ය ආයතන ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව ගම්මට්ටමේ නිලධාරීන්ගේ සහාය ඇතිව ගොවීන් දැනුම්වත් කිරීම සවි බල ගැන්වීම සිදු කැරේ. ආකල්ප වෙනසක් මගින් තිරසර වගා ප්‍රවේශයක් තුළ වසවිසින් තොර සුරක්ෂිත ආහාර සංස්කෘතියකට උරුමකම් ඇති බුද්ධිමත් පරපුරක් බිහි කිරීමේ සිහිනය සැබෑ කරගන්නට එන්න අපි අදම පෙළ ගැසෙමු.